අපි දැකලා තියෙනවා චුම්බකවල ආකර්ෂණ විකර්ෂණ සංසිද්ධිය. ඒ අපිට හිතා ගන්න බෑ මේකේ බල රේඛා කොහොමද තියෙන්නේ කියලා. ඒවා අපිට පේන්නේ නෑනේ. අපි එහෙනම් මේ චුම්බකවල ආකර්ෂණ විකර්ෂණ සංසිද්ධියේදී අපි බලමු බල රේඛා අධ්‍යයනය කරන්න. එන්න. මම ඔන්න දකුණ මේ තැනට තිබ්බා. රෙජිෆෝම් එකේ සිදුරට මේන් දකුණ. දකුණ කියන්නේ සමජාතිය. බලමු මෙයාලගේ හැසිරීම රටාවල්. පේනවද? මම මැදට දැම්මේ. ඔන්න මම අනිත් කොටස් ටිකක් දානවා. බලන්න ඕන මෙන්න මෙතන. බලන්න මේ දෙන්න මෙතනින් මෙහෙම දෙපැත්තට ඈත් වෙන ස්වරූපයක් තියෙනවා. කාන්දම් වල චුම්බක ශේෂ්ත්‍ර ටික මේ විදිහට තියෙනවා. අපිට උවමනා වෙන පාඩම තියෙන්නේ මෙන්න මෙතන. බලන්න විකර්ෂණයේ වෙද්දි කොහොමද චුම්බක බල රේඛා කියලා.